තප්පරයක් කියලා කියන්නේ කොච්චරද කියලා දන්නවද? තප්පර 3ක් කියලා කියන්නේ කොච්චරද කියලා දන්නවද? අනතුරක් වළක්ව ගන්න තියෙන එකම ටයිම් එක තප්පර 3යි. තප්පර 3 කියන්නේ 1001 1002 1003 කියනකොට මෙහින් ගන්න මම හිතන්නේ. තප්පර 3යි 1001 1002 1003 කියනකොට මේ වටපිට බලන්න ඕනේ. තප්පර 3 4 5 යනකොට මෙහෙ බලන්න. අයිනේ බලන්න. තප්පර 3යි ජීවිතේ බේර ගන්න තියෙන්නේ. අනතුරක් වළක්ව ගන්න තියෙන්නේ. අයිනේ ගන්න. මොකද යන්නේ? යා. වැඩි කළද? කොහොම අයින දිගේ ගියොත් දැන් මොකද වෙන්නේ? ඈ? මල්ලෙක් නේ ලොරි තියනවා වෙන්නේ නැහැ. යා. දැන් ඔහෙට අල්ලගෙන හිටියොත් පාර මැදින් ගිහිල්ලා රෝඩ් එක දිහා යන්නේ. ඔහෙට අල්ලන්න එපා. කෙලින් තියාගන්න ඕනේ. යන් වැඩි කළා ගන්න. ඒක උඩින් ඉඳන් යා. මේ චුට්ට වැඩි කළා. අයිනෙන් ගන්න. ගොඩක් කපන්න එපා වුණා මම. ප්‍රමාණය චුට්ටයි. ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් නමනකොට නම. දැන් මේ කාර්යයකට දැන් ඒ චුට්ට කපපු චුට්ට අල්ලන් ඉඳලා දැන් කෙලින් කරලා දුර බලන්න බයික් එක ගියවනවා. යා. වැඩි කළා. ඒ හයියෙන් අල්ලලා වැඩි මට නහර උලුත් පේනවා ඔය අතේ. දැන් ඔයාලට චිත්‍රයක් අඳින්න ගියොත් මේක දිහාම මේ මොනවාද මේ එකම විදියට මේව කරන්නේ නැහැ නේ. ඒක ලස්සනට ඒක හැඩ කරලා එක මලක් ඇඳලා එක පෙති එක තාලෙට එක විදියට අඳින්නේ. එතකොට ඒක ලස්සනට මේ ඒ විදියට අඳින්න ඕනේ. එතකොට පාර බලලා පාරේ තියෙන හැඩතල වලට අයින් වලට ඒවා ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. චිත්‍ර අඳිනවා වගේ වැඩක් තමයි.